වෙල්කම් බොයිස් SL ටෙක්නික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා දෙන්නේ S record කියන පැක් ගැන සුපිරි රිව්යු එක. බලමු වීඩියෝ එක. ඔයාලට Play Store එකට ගිහිල්ලා S record කියලා සර්ච් කරගෙන මෙන්න මේ දිස්සන විදිහට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයාලට පේන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මම ඔය දැන් ඉරක් වගේ ඉතාලියකින් පෙන්නලා දෙන්නේ S record app එක. ඔයාලා Play Store එකට ගිහිල්ලා මේ වගේ මේ කරන්න පුළුවන්. අපි නම් බලමු දැන් මේක ඕපන් කරලා කොහොමද මේක තියෙන්නේ කියලා. විස්තර ටික අපි දැන් කතා කරමු. දැන් ඔයාලට පේනවා ඇති මම දැන් මේක වීඩියෝ කරන්නේ S record කියන app එකෙන්. මම දැන් තමයි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ ටිකක් ඔයාලට පේනවා ඇති. මම දැන් මේ පල්ලෙහාම පේන්නේ. ඔයාලට ෆොටෝස් කියන එක ටච් කරලා දැන් මගේ කිසිම ෆොටෝ ගන්න නැහැ. ඔයාලගේ ෆොටෝ තියෙනවා නම් ඔයාලගේ මෙතන වැටෙනවා. वीडियो කියන එකට දැන් එඩිට් කරලා තියන්නේ. වීඩියෝ එඩිට් කරන වොයිස් වලට පේනවා ඇති. වීඩියෝ එඩිට් ට්‍රිම් වීඩියෝ ඒ කියන්නේ කට් කරන වීඩියෝ එහෙම මේ වගේ ඔයාලා තවත් එඩිට් වීඩියෝ and gif කියලා තියෙනවා. වීඩියෝ to gif කියලා තියෙනවා. එන්නේ මේ ගොඩක් තියෙනවා. ප්‍රෝ කියලා තියෙනවා සහ ඇඩ් කියලා තියෙනවා ගන්න එපා බොයිස්. ඒවට සල්ලි කැපෙනවා. ඒ නිසා අපි settings වලට ගියාම boys microphones audio settings video settings එහෙම තියෙනවා boys. ඒ කියන්නේ microphone එකේ volume අඩු වැඩි කරගන්න පුළුවන්. වීඩියෝ එකේ ඒ ශබ්දය අඩු කරගන්න පුළුවන්. එන්න ඒ වගේ තමයි ගණන් ගන්න එපා boys. අහලා බලන ශබ්ද මෙන්න මෙහෙම තමයි boys. එතකොට ඔයාලා brush කියලා ටච් කරපුවාම brush කියලා ඔයාලට පේනදී මෙන්න මේ වගේ brush කරගන්න පුළුවන්. බ්‍රෂ් කෙනෙක් අපි අයින් කරලා දැන් ඔයාලා මේක මේ ඕන තැනකට වලට අරන් යන්න පුළුවන්. ඒක ඔයාලා මැදට අරන් ගියාම ඒක බෙම් කට් වෙනවා. බොයිස් ඉතින් එහෙම තමයි මේකේ විස්තර දැනට කතා කරන්න තියෙන්නේ. අපිට මේ ස්ක්‍රීන්ෂොට් එහෙම ගා ගන්න ඕන. මෙන්න මෙහෙම බොයිස් අපිට ගහ ගන්න පුළුවන්. ඒකලෙම ඔන්න ඒ වගේ ඔයාලට වැටෙනවා. එහෙම තමයි බොයිස් ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න ඔයාලා ෂෙයා කරන්න පුළුවන්, එඩිට් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. අපිට දැන් නම් එහෙම අවශ්‍යතාවයක් නෑ බොයිස්. ඔන්න ඔයාලට පේන ඇති දැන් මම ගහපු ස්ක්‍රීන්ෂොට් එක අපිට ඒක අදාළ නෑ. බොයිස් ඉතින් ස්ක්‍රීන්ෂොට් එකම ගන්නවා නම් එන්න එකෙන් තමයි ගහ ගන්න ඕනේ. ඒක නම් ඩිලීට් කරා. අපිට දැන් බැටරි ෆුල් charge වෙනවා නම් ෆුල් charge ඔයාලගේ තියෙනවා නම් මෙන්න මෙතන ඔයාලට පේන විදිහ වැටෙනවා. මම ආයෙ පේනන්නම් ඔයාලට ඒක. මෙන්න මේ වගේ ආකාරයට පේනවා ඔයාලට. එන්න එහෙම තමයි තියෙන්නේ. ඔය ඉරි තුනක් තියෙන එකේ තියෙන බොයිස් ක්‍රෂ් කියන්නේ ඩිලීට් කරන්න පුළුවන්. ටයිම් එකක් තියාගෙන ඔයාලට රෙකෝඩ් කරන්න පුළුවන්. සහ අනිත් දෙක නම් මම දන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි ඊට පස්සේ තියෙන්නේ. ඔයාලා GB ගාන යනවා මෙන්න මෙතන ඔයාලා පේනවා ඇති. අගත් මම පෙන්නන්නම් ඔයාලට ඊතලයකින්. මෙන්න මේ ආකාරයට එහෙම තමයි තියෙන්නේ. ඇඩ් යන පාරෙන් ඔයාලට පේනවා ඇති. ඔය දැන් ඔය MP3 cutter and ගෝටින් මාකර් කියලා ඒවා ඉන්ස්ටෝල් කරගන්න හදන්න එපා. ඒක බුරු වැඩ බොයිස්. ඒක නේකට මුදල් යනවා. ඒ නිසා බොයිස් දැන් අද මම වීඩියෝ කරගත්ත එක බොයිස් ඔයාලට කලින් මම වීඩියෝ කරේ ඔක්කොම ටික ඩිලීට් කරලා පස්සේ ඔයාලට පේන ඇති දැන් එක වීඩියෝ එකක් නැහැ. අද වීඩියෝ කරේ ටුඩේ කියලා ඔයාලට පේන ඇති ෆොටෝ කියලා ඒක යටින් ටුඩේ කියලා තියෙනවා. ඒ ස්ක්‍රීන්ෂොට් ගහපු එක බොයිස්. ඔයාලට පේන ඇති. බලන්න බොයිස් පේනවා ඇති. දැන් ඔයාලට පහින් පේනවා ඇති. පේන්නොත් දන්නේ ෂෙයා එඩිට් ඩිලීට් කියලා තියෙනවා. තියෙන්නේ බොයිස්. අද එහෙනම් වීඩියෝ ඉවරයි. වීඩියෝ හොඳ නම් කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. SL ටෙක්නික් YouTube channel එක subscribe කරලා නැත්නම් මාතර subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි ගියා.